ඉතින් ආයෙ අලුතෙන් කියන්න දෙයක් නෑ. ඉතින් හැමෝම දන්නවනේ. ලංකාවම මේ වෙද්දි ඉතින් නාය ගිහිල්ලා අකන් වතුර ඉතින් ඒ තත්ත්වවලින් ඉන්නේ. ඉතින් අපිටත් ඒ වගේම තමයි. ඉතින් අපේ ගෙට උඩින් මේ නාය ගිහිල්ලා තියෙන ගෙවල් වලට උඩින් මේ ඉතින් බලමු ගිහිල්ලා මේ ඉස්සල ගියා පොඩ පාත්‍රි ගියේ බයයිනේ. දැන් නම් වැස්ස නැති නිසා පොඩ්ඩක් ගිහින් ඉතින් අපේ ගෙවල් වලින් අපිට අයින් වෙන්න කියලා තියෙන්නේ. මේ අපි ගිහින් බලමු ඉතින් කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ ගෙදර. ඉතින් ගෙට උඩින් අර තියෙන්නේ කන්ද. ඉතින් ඒක තමයි ටිකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන අර ඔයාලා හැමෝම දකින්න ඇති බලන මේ රේල් පාර පාත් වෙලා තියෙනවා. ඉතින් ආයි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ අපේ ගෙවල් වලට උඩින්. ඉතින් එහෙම තමයි ඉතින් නේද? මොනවා කරන්නද ඉතින් හැමෝටම අමාරු කාලයක් එනවා. ඉතින් හැමෝම එකතු වෙලා මේ වෙලාවේ නැගිටින්න ඕනේ. ඉතින් අපි යන් එහෙනම් උඩට මම මේ මල්ලිත් එක්ක යන්නේ. මේ යන් එයා කියනවා මල්ලි පෙන්නන්න ඕනේ නැහැ කියලා. ඔක්කොම හැරිලා තමයි තියෙන්නේ. මේ හැමතැනම මේ විදිහට තියෙන ඉතින් වත්තෙන් මේ වතු ඔක්කොම සුද්ධ කරගෙන පල්ලෙහාට මේ බහලා තියෙන්නේ. පොල් ගස් වැටිලා ඉතින් ලොකු වතුර පාරක් ආව පල්ලෙහාට ඔක්කොම මඩ වතුර තමයි ආවේ. මේ වලට පේන්නේ නැති මඩ රැඳිලා තියෙන්නේ. අපි යන් ළඟ තියෙන ඉතින් සාමාන්‍යයෙන් අපිට මේ මීටර අපේ ගෙදරට මීටර 150ක් විතර උඩින් තමයි කන්ද නතර වෙලා තියෙන්නේ. ඉතින් මේ පේනවා ඇති හැම වත්තක්ම ඉතින් විනාසයි මේ වෙද්දි ඔක්කොම මේ වතුර ගිහිලා මේ පාර ඉතින් ඔක්කොම මේ හේදිලා ඇවිල්ලා මේ විදිහට තමයි තියෙන්නේ. මේ වතුර මේ තාම වතුර පාර එනවා එරෙනවා යන්න බෑ. ඒත් අපි යන් බලන්න නැත්නම් බලන්න ඕනේ මේ. ඉතින් මේ වලට පේනවාද පාරේ තමයි මේ වතුර එන්නේ. ඉතින් ඒක නිසා තමයි ටිකක් අවදානම් කියන්නේ. හැබැයි මඩ වතුර නම් නතර වෙලා. ඉතින් මේ විදිහට පාර ඔක්කොම හේදිලා ගින්දේ. ඇහෙන්නේ නැති ඔයාලට මේ චොපර් යනවා. අපිට පේනවා උඩින් පේනවා බඩු. ඉතින් බඩු බෙදන්න තමයි යන්නේ. යන්න හරි අපහසුයි. ඉතින් මේ විදිහට මෙතෙන් එනකන් ඇවිත් තියෙන. ඉතින් සාමාන්‍ය මීටර් 50ක් වගේ අතර 150ක්වත් නැහැ. මීටර් 50න් වගේ නතර වෙලා තියෙන්නේ. ඒක ඔයාලට පේනවද මෙන්න මෙතෙන්ම ඇවිල්ලා. ළඟ ආවේ. මේක ස්කිප් කරන්න නැතුව ඇත්තට එන්න තිබ්බේනේ. ඉතින් මේ විදිහට කමන්නේ එන්න මාලි පරිස්සමින් එන්න. මේ වතුර මේ මෙච්චර වතුර පාරක් මේ මීට කලින් ඇත්තටම ගිහිල්ලා නැහැ. මෙච්චර ලොකු වතුර පාරක්. ඒ කියන්නේ පොඩි වගේ පෙන්නට සාමාන්‍ය ලොකු වතුර පාරක් ඉතින් එන්නේ. මේ ගානට මේ වතුර ඇවිල්ලා නැහැ. මේ කන්ද නායි යන එකත් එක්ක තමයි මෙච්චර වතුර පාරක් දැන් තියෙන්නේ. ඉතින් අර මේ ඇතුලෙන් වතුර එනවා වගේ තමයි ඉතින් මේ විදිහට මේ වලට පේනවා ඇති මේ මෙතනින් උඩ අතන මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගෙදර ඉඳලා මීටර 50ක් දුරින් වගේ නතර වෙලා තියෙන වෙලාවට මේ අර ඇලට ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මේ දුර ඉතින් ළඟ එහෙම තමයි තියෙන්නේ. මේ අද වැස්ස ටිකක් නෑ ඇත්තම හින්න තමයි ආවේ. ඉතින් ලොකු ගස් හැම එකක්ම මේ වෙලාව තමයි තියෙන්නේ. චුට්ටක් ගිහින් බලමු ඉතින්. අපි දෙන්නේ කෙලින්ම නම් යන්නේ නැහැ. මොකද මේ යන්න බෑ ඇත්තටම. මේ දැන් නම් ඉතින් බය නම් නෑ. ඉතින් මොකද මේ වතුර නෑ. ඉතින් අපි දෙන ඇලේට තමයි මේ යන්නේ. අනිත් පැත්තේ හරියටම කෙලින් යන්නේ නැතුව මෙහෙම යනවා. ඉතින් මේ ලොකු ගස් ගෙවල් වලට උඩින් ඇත්තටම මේ රේල් පාර තියෙන්නේ. ඉතින් මේ රේල් පාර කියන්නේ මේ බලන තියෙන ඉතින් ගෙවල් වලට උඩින්. එතකොට මේ
ගේ රේල් පාට පල්ලෙන් තනිකරම තියෙන දැත්තක්. ඒ කියන්නේ අපි දැත්ත කියලා කියන්නේ මේ ගල් එක මේ තනි ගලක් කියන ගල් කීපයක් වෙන්නේ නැති එක ගලක් වගේ අර දිගට තමයි තියෙන්නේ. ඒ ගල සෑහෙන දුරට ඉතින් මෙයාලා නම් කියන්නේ කන්දේ පැල්මක් තියෙනවා කියලා. කොහෙද? මෙතනේ? බෑ මෙහෙන. ඒ කියන්නේ නැතුව මෙහෙන් අපි දැන් සයිඩ් එකේ යන් එන්නේ නැෙන් තමයි ඒ උනාට බෑනේ. අපි දැන් මේ පැත්තෙන් යන්. කැලේ මල්ලි කියන එහා පැත්තෙන් ආවනම් උඩට ලේසියෙන් යන්න තිබ්බ මට ඕන වෙලා තිබ්බෙත් මේ හරහට ගිහින් තියෙන එක පෙන්නන්න. මෙහෙම කැලෙන් යන්නේ. ගියපු තැනින් යන්න පුළුවන්. ඒත් අපි මේ එතනින් යන්නේ නැතුව මේ යන්න ඉතින් කුණ්ඩලොත් ඉන්නවා. මේ වල පේනවාද මෙහෙම ලොකු ගස් තිබේදී ලොකු ගස් වැටිලා මේ පරිස්සමෙන් එන්න වැටෙයි ඈ. ඉතින් මේ වෙද්දි අපේ ගමම අයින් කරලා තියෙන්නේ ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. නිකන් අර හාස්කමක් වෙලා වගේ ඇත්තටම මේක හරි අමුතු විදිහට තමයි අපි බේරලා තියෙන්නේ. ගේ උඩින් හරියටම ඇවිල්ලා මෙන්න මේ ගල ඔයාලට පේනවා ඇති. ඉන්න තව ෂොට්ටක් පොඩ්ඩක් ගිහින් පෙන්නන්න. මේ ගල නිසා තව ටික උඩට යනවා. මේ පාතර වෙන්න. මේ මල්ලි මේ දැත්තද නැහනේ. අර පල්ලේ නගින කැලනේ. බහැලා තියන්නේ. මේ දැන් නම් හරිම සාමකාමී. ඉතින් මේ වගේ ලොකු රූස ගස් තමයි ඉතින් බැට්ටර ගස්. ඉතින් මේ ඒව ඔක්කොම තමයි ඉතින් අර කඩාගෙන ගිහින් තියෙන්නේ. ඉතින් මේ මොකද්ද? ඒ ගල ඇත්තටම කිව්වොත් මේ සාමාන්‍ය එක වත්තක් දිගටම ගලවගෙන එක වත්තකින් අතර වෙලා කියන සාමාන්‍ය අක්කර දෙක විතර වත්තක් ඇවිල්ලා නතර වෙලා ඔයාලට පේනවා ඇති මෙන්න මේ ගල ඔයාලට පේනවා ඇති මේ ගල. ඉතින් ඒ ගලේ හැපිලා මෙහා පැත්තට ඇවිල්ලා තියෙන්නේ. එහා පැත්තෙන් කෙලින්ම අර උඩහින්ද අර අතන ඉඳන් මේ අන්න අතන ඉඳන් මෙහෙම කෙලින් ඇවිල්ලා මෙන්න මේ ගලේ වැදිලා ඒ ගලේ ගහක් හේතු වෙලා ඒකෙන් මෙන්න මේ පැත්තට ඇවිල්ලා මෙහෙම ආපහු පල්ලෙහාට ගිහින් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේක ගිහිල්ලා තියෙන්නේ. ওই විදිහට තමයි ඇත්තට මේ ගල නිසා තමයි ඇත්තටම අපි බේරුනේ. මොකද මේ ගල තිබ්බේ නැත්තම් මේ අපේ ගෙවල් ඇත්තටම යට වෙනවා. ඔව් යට වෙලා ඇත්තටම මං හිතන්නේ මේ වීඩියෝ එක කරන්න මං අද නැතුව ඇති. සමහරක් අය දැන් මේ වීඩියෝ එකටත් මට පල්ලේ වෙලා බැනලා එවයි මේ පිස්සු දෝක උඩ ගියේ මෙහෙමයි කියලා. ඇත්තටම මේ යාළුවන්ට දැන් ගොඩාක් යාළුවෝ මගෙන් මේ හැමෝම thank you හැමෝටම. මොකද විස්තර අහනවා හැමෝම මේ ඇයි නැත්තේ ඇයි කොහොමද මලිවාඩ කොහොමද කියලා. ඉතින් හැමෝටම ගොඩක් ආදරෙයි. ඉතින් එයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මේ තමයි ඉතින් අපේ ගෙදර ඉතින් ගෙවල් වලට උඩින්. ඒක ඇත්තටම ගෙවල් වලට කිසිම හානියක් වුණේ නැහැ. හැබැයි ගෙවල් ළඟ මෙන්න මේ විදිහට නතර වෙලා තියෙනවා. ඉතින් අර විශ්වාස කරනවා කොයි වෙලෙක හරි ආයෙ චූටි බැස්සරත් මේක පල්ලෙහාට එයි කියලා. ඉතින් ඒක නිසා තමයි අපි වයින් කරලා තියෙන්නේ. ඉතින් අද තියෙන තත්ත්වය දැක්කම හරිම දුකයි ඒ කෑල්ල. එච්චරටම මේ ඔක්කොම ගැලවිලා ඉතින් ඔයාලට පේනවා ඇති උඩ අර අතන අර ඔක්කොම මාරගස් තමයි ගොඩාක් තියෙන්නේ මේකේ. ඔයාලට පේනවා ඇති ඒ මාරගස් ඔක්කොම වගේ ගොඩාක් ගැලවිලා ඉතින් ගලුත් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ওই විදිහේ තමයි තියෙන්නේ. ඉතින් මේ පිටිපස්සෙන් තියෙන ඉතින් ගල නිසා තමයි ඇත්තටම බේරුනේ. ස්තුතියි ඇත්තටම යාට. ඉතින් ඇත්තටම පල්ලෙහාට අපිව බේරුවාට. ඉතින් ඒක තමයි කියන්න ඕනේ. එහා පැත්තේ තව පොඩි ගලක් තියෙනවා. යාගෙන් හැරිලා තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. කොහොම තමයි ඉතින් නේද ජීවිතේ. මං හිතන්නේ අපි මොකද්දෝ කරපු පෙර පිනකට එහෙම බේරුණා. ඉතින් ගොඩක් මිනිස්සුන්ට ජීවිත නැති වුණා. ඉතින් ඒ අතින් අපි මං හිතන්නේ වාසනාවන්තයි ඇත්තටම. නිකන් 99.9 වගේ තමයි බේරුනේ. ඉතින් ගොඩක් ආදරය කරන හැමෝටම ගොඩක් ආදරෙයි.
ඉතින් මගේ ලොකු පිරිසක් හිටියා. ඉතින් හැමෝම අහනවා හැමදාම මේ දවස් ටිකටම. ඉතින් මං තාම ඇත්තටම වැඩට ගියේ නෑ. ඉතින් යන්න බෑ මොකද මේ අම්මා තාත්තා දාලා ඇත්තටම යන්න බෑ. දැන් තාත්තටම හරි දුකයි. ඉතින් යාලා යන්න කැමතිත් නෑ. මොනවා කරන්නද ඉතින් නේද යන්න කිව්වොත් යන්න වෙනවා. යාලා මේව දාලා යන්න කැමති නෑ. ඉතින් එහෙම තියාගෙන දැන් මං තාම ඇත්තටම වැඩට ගියේ නෑ සතියක් විතරම. මං එතනත් මගේ යාළුවා අනිත් අයත් හැමෝම හොඳින් ඇති කියලා. අපි එහා පැත්තෙන් ගිහිල්ලා බලමු. එහා පැත්තෙන් ගෙටුරින් සාමාන්‍යයෙන් මීටර 150ක්වත් නැහැ මේක ඇවිල්ලා මේ මීටර 50න් වගේ නතර වෙලා. ඉතින් මොකද්දෝ කරපු ලොකු පිනක්. ඉතින් මේ මිනිස්සු නැති පැත්තකින් තමයි ආපහු ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ඇති. ඔන්න ඔය විදිහට මිනිස්සු නැති පැත්තෙන් ඉතින් තමයි පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ලොකු මේ වාසනාවක්. අර පැත්තෙන් අපි බලමු ගිහිල්ලා මොන වගේ තත්ත්වයක්ද කොතනින්ද හැරිලා ඇවිල්ලා තියෙන්නේ. අපි ඒ පැත්තට ගිහින් බලමු. හැබැයි ආපහු බහැලා එහා පැත්තෙන් තමයි එන්න වෙන්නේ. ඉතින් මේ පැත්තෙන් යමු එහෙනම්. මෙතනින් ওই ගස් වලින් උඩ තියෙන රේල් පාර. ඇත්තටම බලන තමයි. එන්න වෙන්න. යාව ගන්න එපා කියනවා හැම වෙලෙම පොඩි එක්කන. මේ විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ ඉතින්. පල්ලෙහාට යනකම් මේක හරි අමුතු විදිහට ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ. අර අනේ මන්ද ඉතින් මිනිස්සු බේරන්න ඕනවට වෙන්නේ නැති ඇත්තට මෙහෙන් ගිහින් තියෙන්නේ. ඒ විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ ඉතින්. අපැත්තෙන් යන්න හදන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති ඇතර මේ අවදානම් කියවද මෙහෙම ඉතින්. සත්‍යය තමයි. මේ තියෙන්නේ මේ ගහ හේතු වෙලා තියෙන්නේ මේ ගලට. ඉතින් මේව ඇත්තටම පරණ ගල් එහෙම. අනේ මන්ද ඉතින් කියන්න බෑනේ. මව් භාෂාවෙන් ස්වභාව ධර්මයට හානි නොකර අපි හිටියොත් මං හිතන්නේ ඇත්තටම අපිට ඉන්න පුළුවන් නිදහසේ. මව් භාෂාව මේ තියෙන මෙහි ඇත්තට මේ කට්ටිය කිරි කපනවා. ඉතින් මේ එක වත්තක් මේ මාවට මේ ගලට තමයි හේතු වෙලා තියෙන්නේ. මේ ගලටයි අනන්තන චෝටි ගලක් තියෙන මේකෙන් තමයි හරහට ගිහින් තියෙන්නේ. ඒක තමයි ගිහින් තියෙන්නේ. මිහිරෙප්පා. මේ තියෙන්නේ ලොකු ගහක් මෙන්න මෙයා ඇවිල්ලා මෙතනින් නතර වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි ලොකුම හේතුව. මෙතනින් පල්ලෙහාට පේනවාද නිකන් ප්‍රපාතේ වගේ තියෙන්නේ. ඒ වුණාට මේ ගහ ඇවිල්ලා හරියට මෙන්න මෙතනින් නතර වෙලා තියෙනවා. ඉතින් මේ ලොකු ගහත් ඒ වගේ ලොකු මුල් තියෙන්නේ. ඉතින් ඒව නතර වෙලා ඒ විදිහට. උඩල තියෙනවා. මේ විදිහට. මේව තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් පටන් ගන්න තියෙන්නේ. අර අතනින් උඩ මෙතන තමයි මේ රේල් පාර තියෙන්නේ. මේ මෙතන ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන. මේ තියෙන්නේ සුදු පාට. මේ තියෙන්නේ සුදු පාට මෙන්න මෙතන ගලක් පේනවා. එතන ඔයාලට පේන සුදු පාට අර ඉරි දෙකක් වගේ ගලක් පේන්නේ. එතන මේ තමයි එතනින් තමයි ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ ඉතින්. මේ තනිකර ගල් තියෙන්නේ ළමයි. මේ කන්දේ තින් උඩින් උනාවත් ඉස්සර ගල් තමයි තිබ්බේ. මේ අපි ඉතින් දැත්ත කියලා කියන්නේ අර කෑල්ලට, අන්න අර කෑල්ලට. ඉතින් ඒකේ කෑල්ලක් තමයි ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ ඉතින්. ගස් ඔක්කොම හේතලා. මෙන්න මෙතනින් එහා පැත්තට තමයි දැන් අපි ඉස්සලා එතනින් එහා පැත්තට ඇවිල්ලා තමයි මේ පෙන්නේ ඔයාලට. අතන එහා පැත්තේ නම් අපි හිටියේ අතන. ඊට පස්සේ දැන් අපි පල්ලෙන් ඇවිල්ලා ආයේ මේ පැත්තෙන් ආවා. මෙතනින් හැරිලා තමයි එහා පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක හරි අමුතු විදිහට වෙලා තියෙන අපිට හිතා ගන්න බෑ ඇත්තටම. ඉතින් ඒක මම හිතන්නේ පෙර පිනකට වුණ දෙයක්. ඉතින් එහෙම එන්න මීර. යන් යා. ලොකු ගස් නිකන් අර දෙපැත්තකින් ගිහිල්ලා වගේ තමයි තියෙන්නේ නේ. මෙතනින් ඇවිල්ලා මේ නතර වෙලා. මෙහෙන්ද. ඉතින් මේ විදිහට තමයි ඔයාලට පේනවා මේ හොඳටම නායි ගිහිලා. ඉතින් මේක තමයි දැන් අපේ ගෙවල් වල තත්ත්වය. මේ ඔයාලට පේනදී මඩ වතුර ඇවිල්ලා. මේක මේ තියෙන මේ ලොකු ගල් එහෙම ඇවිල්ලා. මෙන්න මේ ගලට හේතු වෙලා තියෙන ඕනම අර ගල් මේ දෙකට ඒ විදිහට තමයි මෙන්න මේ කොකෝ ගහක් මෙන්න මෙතන තියෙන මේ තියෙන්නේ.
මේ කොකෝ ගහක් තියෙන. ඉතින් මේ කොකෝ ගහ තිබුණේ මෙන්න මෙතන. ඉතින් එයා ළඟට වගේ ගැලවිලා ගිහිල්ලා තියෙනවා. ඔහොම තමයි. ඉතින් මෙතනින් පල්ලෙහා තමයි අපේ ගෙවල් තියෙන්නේ. ඉතින් එතන ඉඳන් තමයි අපි සාමාන්‍යයෙන් මීටර් 50ක්වත් මේ නේ කුණ්ඩල්ලෝ ඉන්න ළමයි. කකුල් දෙක මඩ. කවුරුහරි ගිහින්නේ. යන් අපි දෙන දැන් ඇතිනේ. යන් ටක් ගාලා. මේ ලොකු ගස් තමයි ගොඩාක් ගැලවිලා තියෙන්නේ. අනිත් ගස් වල මේ ගැලවෙනවා අනිත් ගස් වල. ඔව් ඒ කියන්නේ එක ගහක් ගැලවිලා කොහොමද පල්ලෙහාට එද්දී අනිත් ගහ කැඩි කැඩි වගේ තමයි විලා තියෙන්නේ. මේවා හැබැයි මේ අනේ මන්ද හිතන්න බෑ. කියන්න තේරෙන්නේ නෑ. දුකයි ඉතින්. ඒක විතරයි කියන්න දෙන්නේ. අපි ඉස්සර යාළුවෝ එහෙම ආපුවාම මේක ඇත්තට වෙනවා මේ පෙන්නන්න යන් රේල් පාරේ කියලා. දැන් හරි දුකයි ඇත්තටම යන්න පාරක් නැහැ. දැන් මෙහෙට එන්නත් බයයි. එහෙම. ලස්සන කැලයක් ඇත්තට මෙහි තිබ්බේ. ඒක සම්පූර්ණයෙන්ම ඉතින් ගිහිල්ලා. මෙන්න මෙතන මුල නිසා තමයි අතරම බේරලා තියෙන්නේ. මේ මුල පල්ලෙහාට වැටුණා නම් ඒ ගසුත් ගලවගෙන යන්න දීපා. ඉතින් මෙතන මේ මුල නතර වෙලා තියෙනවා. ඕක තමයි දැන් මෙහි තත්ත්වේ. තාම අපි ඉන්නේ පන්සලේ සෙනග ගොඩක් ඉන්න නිසා ඉතින් අපේ තැන් තුනක් තව දුන්නා. ඉතින් පන්සලෙන් පිට අපේ ගොඩක් ඉන්නෝනේ. අපේ පවුලේ ගෙවල් 5ක් තියෙනවා. ඉතින් 5 දෙනාම එක අර වහලා දාපු ගේක ඉන්නේ. මධ්‍යස්ථානයක්. ඒකත් කරලා තියෙන්නේ. මොන මධ්‍යස්ථානයද? සහන කඳවුරක් කරලා තියෙන්නේ. සහන කඳුරක් කරලා තියෙන්නේ ඉතින් එහෙම තමයි මොනා කරන්නද නේද ඉතින් මට විතරක් නෙවෙයි මේක ලංකාවේ හැමෝටම වෙච්ච දෙයක් දුකයි ඉතින් චුටි කාලේ ඉඳන් අර ඉඳපු සෙල් එපා කොහෙද කොණ්ඩලොත් යනවා මල්ලි කියනවා මේ පියනවනේ ඉන්න මේ ඉතින් ආයන්න බෑ යන් පිස්සුද ගියොත් එහෙම අපි දෙන්න නැති වෙයි. ආරක තමයි අපි අද නම් අවු වැටිලා ඊයේ ඉතින් අපි හිතුවා ඇත්තටම හොඳයි දවසේ හොඳයි මේ හොඳක් වෙයි කියලා. ඒ වුණාට මේ අපි හිතන් හිටියේ ගෙවල් වලට යන්න බලන්නම් කියලා ඉතින් යන්න දෙන්නේ නැහැ. ඒ වුණාට අපි ඉතින් පොඩ්ඩක් අපි බලන්න නැත්තේ පේන්නේ. ඉතින් ඒ වුණාට මේ ගෙවල් වලට යන්න දෙන්නේ කොහොම හරි ඊයේ හවස මේ වැස්සා. ඒ වැස්ස මාර වැස්සක් වැස්සේ හයියෙන් වැස්සා. ඒ කියන්නේ විනාඩි නෑ පැය භාගයක් විතර වැස්සා. අපි පාරට වෙලා බලාගෙන හිටියා ඊට පස්සේ කන්ද මේක කොහොමද වෙනසක් වෙනවද කියලා ඉතින් එහෙම දෙයක් වුණේ නෑ. හැබැයි මේ වතුර ඔක්කොම මේ පල්ලෙහාට ගහගෙන යනවා ඉතින් ඔක්කොම. ගියේ නැද්ද? බොර ගියා. ඔව්. මේ තනිකර බොර වතුර ගොඩක් තමයි ගියේ. ඉතින් මේ කොහොමද දැන් ඉතින් මොඩනේ තියෙන ඉතින් මොඩ නිසා ඉතින් කොහොමද උඩින් වතුර වැටෙනකොට හේදි යනවනේ මාසයක් දෙකක් හරි මේක පොඩ්ඩක් කර මේ වහින්න නැතුව තිබ්බොත් ඇත්තටම මේ කන්ද අර තනකොළ වැවිලා ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ ආය හොදන් යන්නේ නැහැ දැන් මේ තත්ත්වය අවදානම් මොකද මේ ඒක නිසා හරි ඉතින් ඔයාලට පෙන්වන්න තමයි ඇත්තටම මම ආවේ වීඩියෝ එකක් කරන්න නෙවෙයි හිටියේ ඉතින් හැම යාළුවෙක්ම අහනවා මලි ඔයාට කොහමද ඔයාට කොහමද කියලා ඉතින් ඒක නිසා තමයි ආවේ මං හිතන්නේ මම මේ කියවනේ කීවෙනි වතාවක් දන්නේ නැහැ ඉතින් හැමෝටම ගොඩක් ආදරෙයි පණතරන් ආදරෙයි මං හිතනවා මගේ යාළුවෝ කිසි කෙනෙක්ට කිසිම අනතුරක් වෙලා නැතුව ඇති කියලා. ඉතින් පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න ආදරෙයි හැමෝටම. ඉතින් අපිත් පරිස්සමින් ඉන්නවා. ඉතින් අපිට අර ගෙවල් අතහැරලා දාලා යන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් බලමු නේද. ඉතින් හොඳක් වෙයි කියලා හිතනවා. ඉතින් අද මේ කන්ද අර පැත්තේ කන්ද චෙක් කරලා ඉතින් අපේ උඩහ ගමනන් ගියා. ඒකේ ගොඩක් මිනිස්සු ගෙවල් අතෑරියා ගෙවල් දාලා ගියා හැබැයි ජීවිත හානියක් ඇත්තටම ඕනේ නැහැ මොකක්ද පෙර පිනක් ඇත්තටම මම හිතන්නේ ගමේ හැමෝගෙම ගෙවල් යට වෙලා ෆ්ලැට් වෙලා තියෙනවා ඉතින් ඒත් එහෙම මෙහෙට එන්න ෆ්ලැට් ඉතින් ඔහොම තමයි ඉතින් මේක තමයි අපිට උරුම දෙන්නේ ඉතින් ස්වභාව ධර්මයේ දෙන දේ අපි ගන්න ඕනේ ඉතින් අපි ස්වභාව ධර්මයට සලකන විදිහට තමයි අපිට සලකන්නේ. ඉතින් මේක ඇත්තටම හොඳ පාඩමක්. මං හිතන්නේ අපි හැමෝටම හොඳ පාඩමක්. ඉතින් ඇත්තටම අපි ස්වභාව ධර්මයට ආදරය කරන්න ඕනේ, ගරු කරන්න ඕනේ. මං හිතන්නේ එයාට නරකක් කරොත් එයා අපිව විනාශ කරයි.
ඉතින් අපි ආව ආරක්ෂා කරොත් අනිවාර්යයෙන්ම සබහා ධර්මයා විසින් අපිව ආරක්ෂා කරනවා. මං හිතන්නේ මේක අපිට දීලා තියෙන හොඳම මන් දන්නේ ඇත්තටම අපි ගොඩක් වෙලාවට ගොඩක් ආස කරන තැනක් මේ කෑල්ල. ඉතින් අපි මෙතනින් හැම වෙලේම යාළුවෙක් ගෙදරට ආවත් අපි අනිවාර්යෙන් මෙතනින් උඩට එක්කන් යනවා රේල් පාර තියෙනවා. ඉතින් මෙහෙමයි කියලා. උඩ ගස්වල ගෙඩි තියෙනවා. ඉතින් ඒවා කන්න මෙහෙමයි කියලා. ඉතින් මොකක් හරි පිනක් ඇති අපි නේද? මොකක් හරි පිනක් ඇති මේ ගලේ වැදිලා එහා පැත්තට ගිහිල්ලා ඒක මිනිස්සු නැති පැත්තකින් හරහට යන්න තරම් මොකක්දෝ පිනක් ඇති. ඉතින් මෙතනින් පල්ලෙහාම තමයි මේ ගෙදර තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙතනින් පල්ලෙහාට ගියා නම් ඒත් ඒ වගේ. ඉතින් ගල් තමයි හැමතැනම තියෙන්නේ. ඉතින් මොකක් හරි පිනකට ඔන්න මේ බේරිලා ඉතින්. හරි. කමක් නැහැ. කොහොම හරි ඔන්න මම හොඳින් සතුටින් ඉන්නවා. හැමෝටම ගොඩක් ආදරෙයි. ගොඩක් ස්තුතියි මං ගැන හොයලා බැලුවට. ඉතින් ඔහොම තමයි. එහෙනම් මං යන්නම් හැමෝටම ගොඩක් ආදරෙයි. ඉක්මනට ලයිව් එකක් අරගෙන එන්නම්. වීඩියෝ එකක් කරන්න නෙවෙයි හිටියේ. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. ඔබ තමයි මේ මගේ තත්ත්වය කියලා තමයි මට ඔයාලට කියන්න ඕන වෙලා තිබ්බේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මං හිතනවා හැම යාළුවෙක්ම හොඳින් ඇති කියලා. එහෙනම් හම්බෙමු. ඉතින් මේ වාතාවරණය ඉතින් වීඩියෝ එකක් ගේන විදියක් නැහැ. හරි එහෙනම් හම්බෙමු. ඉතින් අදට යන්න. එහෙනම් ආයි දවසක හම්බෙමු. හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න ආදරෙයි. ඉතින් ගිහින් එන්නම් එහෙනම්. බයි. ඉන්න. මම බර වැඩිනේ එදෙනා වැඩි. මෙහෙන් එන්න. මෙහෙට එන්න. මේක ගැලවෙන්නේ නැහැ මල්ලි. මඩේ කුඩල්ලෝ ඉන්නවනේ වැඩි කියන්නේ. මේ කකුල සුද්ධ වුණා ඔය. ඇයි මේක මේ මඩවලනේ යන්නේ. මේ දෙල් හොල්. හොනේ. ඉබ්‍රාහිම් ඉතින් ලීටි කැහිලම ඇවිල්ලා. මේකනේ මිහිර. මේ විදිහට මේ වතු ඔක්කොම මේ වතුර ගන්න තමයි මේ හොදගෙන වතුර ටික යන්නේ. මේ සාමාන්‍ය මීටර් 50ක් ඇති 50න් වගේ නතර වෙලා තියෙන්නේ. නේ. ඔය පැත්තෙන් එන්න. ඔයාලට බැරිවෙයි මෙතනින් මේ පැත්තෙන් අනිත් පැත්තෙන්. ඔතනින් බහින්න. ඔයෙන්මයි. මේ තියෙන ඉතින් මේ ඇල්ලෙන් පල්ලෙහාට ඉතින් වතුර ඇවිල්ලා ඔයාලට පේනවා ඇති මේ මඩ තනිකර මෙතන රැඳිලා තියෙන්නේ මේ ගෙට පිටිපස්සෙන් තමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මඩ හොඳටම ඉතින් පල්ලෙහාට ඇවිල්ලා ඔක්කොම හේදිලා ගිහිල්ලා හේදිලා ඇවිල්ලා මේ තනිකර මඩ ගොඩක් තමයි තියෙන්නේ. ඔහොම තමයි මේ වලස්සනයි ඔය මේ නිකන් අර මොනවා වගේද තෙරප්පු කියන්නේ ගැලුණා ලෙස්සනවා නැති වගේ නේ මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ